One, two, three, four. හයි ළමයි අද අරගෙන ආවේ දැන් මේ දවස්වල ගොඩක් කටේ යන්න ආසාවෙන් ඉන්න තැනක් ගැන වීඩියෝ එකක්. වීඩියෝ එකට යන්න කලින් අපිව subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යන්න ළමයි. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. බලමු අපි කොහෙද ගියේ කියලා. ඉතින් වෙනද වගේම පාන්දරින්ම ගමන පටන් අරගෙන අපි අද මේ යන්නේ බෙල්වුඩ් ළමයි. බෙල්වුඩ් එකම අපි තව ලස්සන තැනක් බලන්න ගියා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඒ තැන කොහෙද කියලා බලාගන්න. ඉතින් දැන් අපි පාන්දර ගමන පටන් අරගෙන ලස්සන ලොකේෂන් පහු කරගෙන දැන් යන ගමන් ඉන්නේ අපේ ලොකේෂන් එකට. අපි Google Map එකේ ලොකේෂන් දාගෙන යන්නේ ළමයි බෙල්වුඩ් කියලා. ඉතින් එතකොට ඔයාලට එහෙම ලොකේෂන් දාගෙන යද්දි මේ වගේ කෝවිලක් වගේ තැනක් පහු වෙනවා. ඒ පහු කරගෙනත් යද්දි මෙන්න මේ වගේ කඩයක් වගේ තැනක් හම්බ වෙනවා. එතනින් තමයි යන තැන තීරණය වෙන්නේ ළමයි. ඔයාලට යන්න ඕන තැන අනුව යන්න ඕන විදිහ. බෙල්වුඩ් view point එක බලන්න ඕන නම් යන්න ඕනේ මේ තියෙන කෙලින් පාරේ. ඉතින් අපි මුලින්ම ගියේ ඒ view point එක බලන්න. අපි මෙතනට යද්දී වෙලාව 7ට 7:00 වගේ තමයි තිබ්බේ ළමයි. ඉතින් මේ වැව තියෙනවා. එතනින් උඩට යන්න ඕනේ. එතකොට ගියාම කැම්පින් සයිට් එකක් වගේ තියෙනවා. ඉතින් ලස්සනයි ළමයි මෙතන. අපි යද්දී තව්ව වැටිලා උදේ 7 වුණා තව්ව වැටිලා තිබ්බේ. එහෙම නැතුව අර ෆයිනස් ගස් තියෙන පැත්තට යන්න ඕන නම් මේ දකුණු අත පැත්තට තියෙන කොන්ක්‍රීට් පාරේ උඩට තමයි යන්න ඕනේ. ඊට පස්සේ ළමයි ඉතින් අපි ආයෙත් අර කඩේ ගාවට ඇවිල්ලා අනිත් කොන්ක්‍රීට් පාරේ ගියා අර ෆයිනස් ගස් තියෙන ලස්සන පැත්ත බලන්න. මෙතන කෝවිල ලාංගියෙන් ඔයාලගේ වාහන නවත්තලා පයින් තමයි යන්නේ. මෙතනින් බයික් නවත්තලා ළමයි මේ පාරට තමයි යන්න ඕනේ. ඔබ රහසින් කියන්නේ මෙන්න මේ පාරෙන් යන්න ඕනේ. ඒ පාරේ පොඩි දුරක් ඉස්සරහට යන්න තියෙන ළමයි මහ ලොකු දුරක් නෙමෙයි චූටි දුරක් යන්න තියෙන්නේ. ඒ චූටි දුරක් යද්දී ඒ වම් අත පැත්තට පේනවා මේ හැදිලා තියෙනවා පාරක් උඩට යන්න. ඒ පාරෙන් ඉතින් ගිහිල්ලා අපිට යන්න පුළුවන්. මේ තියෙන ළමයි උඩට යන්න තියෙන පාර මෙතනින් උඩට තමයි යන්න ඕනේ. අපි මෙතනට එද්දි වෙලාව ඇති 8ට වගේ. හරිම ලස්සන පාරකින් යන්න තියෙන ළමයි ෆයිනස් ගාස් වටේම තියෙනවා තනුකොළ පිරුණු පාරකින්. උඩට යද්දි නම් පොඩක් ලිස්සනවා. ඉතින් පාර යන්න චුට්ටක් අමාරුයි. ඒ වුණාට මාරම ලස්සනයි. ලොකු දුරක් යන්න නැහැ. පොඩි දුරක් යන්න තියෙනවා. ටිකක් උඩට නගින්න ඕන. ඔන්න ළමයි ඉතින් අපි උඩට ආවා. මාර ලස්සන view එකක් තියෙන මෙතන මාර හුලං ළමයි. ඔයාලට ඊගාව ක්ලිප් එකේ මම පෙන්නන්නම් හුලං සද්දේ. මෙතන වටපිටාව මාර ලස්සනයි ළමයි. මාර හුළඟක් තියෙන එක අමුතුම වයිබ් එකක්. මෙතන කට්ටිය ඇවිල්ලා හිටියා අපි එද්දිත් ෆොටෝ ෂූට් වලට. ඉතින් මෙතන ඇවිදින්න පුළුවන්, ඉඳගෙන ඉන්න පුළුවන්. මාර ලස්සනයි. ස්වභාවික පරිසරයට ආස කෙනෙක් නම් කොළ පාට විඳින්න ආස කෙනෙක් නම් ඉතින් ඔයාලා මෙතෙන්ට අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න. මාරම සැනසීමක් දැනෙන ළමයි මෙතනට වෙලා ඉද්දී. ඔයාලා බලනවා වගේම මතක තියාගන්න මේ තැන විනාශ කරලා යන්න එපා. තව කෙනෙක්ට බලන්න ඉතුරු කරලා යන්න. ගොඩක් ප්ලාස්ටික් ඒ වගේ දේවල් තිබ්බ එකතු වෙලා. ඒ හින්දා තමයි මෙතන තහනම් වෙන්නත් ගියේ. තාම නම් තහනම් වෙලා නැහැ. ඉතින් අපි ඊට පස්සේ තවත් තැනකට ගියා. දැන් යනවා උඩ ගඟට බලන්න.
අපි දැන් ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. Google Map එකෙන් පෙනෙන ලොකේෂන් එකට ආවම මෙන්න මෙහෙම තියෙනවා ළමයි බෝඩ් එක ගහලා මෙතනින් පහළට යන්න ඕනේ. පහළට ගිහින් ටිකට් අරගෙන ඔයාලට මේ ඇල්ල බලන්න යන්න පුළුවන්. මේ තියෙන ටිකට් වල ප්‍රයිසස් ළමයි. මේ තියෙන ටිකට් කවුන්ට් එක මෙතනට ඇල්ල පේන විදිහ තමයි මේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඇත්තටම පේනවා. ඇත්තටම ඇල්ලේ සද්දෙත් ඇහෙනවා. ඉතින් අපි ගිහින් බලමු කොහොමද ළඟට ගියාම view එක කියලා. ඇහුණා නේද ළමයි වතුර සද්ද මාර ලස්සන view එකක් මෙතනට තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලත් ඇවිල්ලා බලන්න. බෙල්වුඩ් ඉඳන් පැයකමාරක වගේ දුරක් තමයි මෙතනට තිබ්බේ. ඉතින් ළමයි ওই විදිහට තමයි අපේ මේ දවසේ ගෙවුනේ. අපි ලස්සන තැන් දැක්කා, ලස්සන මතක එකතු කරගත්තා. මාර ලස්සන දවසක්. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත පුංචි වීඩියෝ ක්ලිප්ස් වගේක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. ඉතින් මෙහෙමම මේ වීඩියෝ එක ඉවර කරනවා ළමයි. ආයෙත් වීඩියෝ එකකින් හම් වෙනකන් පරිස්සමින් ඉන්න. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න ළමයි. එහෙනම් අපේ වීඩියෝ එක බැලුවට thank you. ගිහින් එන්නම්. bye. යන්න.